අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් අපි අලුත් පොතක රිවිව් එකක් අරගෙන එනවා. ඉතින් විශේෂයෙන්ම අද දවසේ අපි අරගෙන ආවේ සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචනා කරපු මේ මැටි ගෙදර ළමයි කියන පොත. ඉතින් මැටි ගෙදර ළමයි කියන පොත කියලා කියන්නේ විශේෂයෙන්ම ඔබ දන්නවා ලංකාවේ තා විශාල ප්‍රමාණයක් අලෙවි වෙච්ච පොතක්. ඉතින් මේක පබ්ලිෂ් කරන්න තියෙන ඇත්තටම 1992 වසරේ රාජ්‍ය සම්මාන හිමිවන හොඳම යෝන් නවකතාව විදියට මැටි ගෙදර ළමයි සිබිල් වෙත්තසිංහ මහත්මිය. ඉතින් ලංකාවේ පොඩි ළමයි හැමෝම වගේ කියවිය යුතු පොතක් තමයි මේ මැටි ගෙදර ළමයි කියලා කියන්නේ. ඉතින් මේකේ පෙර වදන ලියපු ආචාර්ය ලෙෆ්ටර් ජේම්ස් පීරිස් මහතා මෙන්න මෙහෙම කියලා තියෙනවා. මා විසින් සිබිල් වෙත්තසිංහ මහත්මිය හඳුනා දීම අනවශ්‍යයි. ඔබ දන්නවා ලංකාවේ ළමයින් වෙනුවෙන් ඉතා විශාල පොත් ග්‍රන්ථ පොත් නවකතා කෙටි කතා සුන්දර කතා ඉතා විශාල ප්‍රමාණයක් ලියපු ලේඛිකාවක් තමයි සිබිල් වෙත්තසිංහ මහත්මිය කියලා කියන්නේ. ඉතින් එතුමිය පිළිබඳ අලුතෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ කියලා කියනවා. ඉතින් ඇත්ත. ඉතින් අනවශ්‍ය ශ්‍රී ලංකාවේ උසස් ගණයේ ළමා ලේඛිකාවකි. ඇගේ කෘති මහත් ප්‍රශංසාවට ලක් වී ඇති අතර ජාත්‍යන්තර සම්මාන ගණනක්ද ඇයට හිමි වී ඇත. ඉතින් මේකේ තව විස්තර ගොඩාක් කියාගෙන යනවා ලෙෆ්ටර් ජේම්ස් පීරිස් මහත්මයා. ඔහුගේ පෙරවදන තුළ කොපමණ ප්‍රමාණයක් සුන්දර ලේඛිකාවක් විදිහට ළමයින් පිළිබඳ ළමයින්ගේ ළමා ලෝකයේ පිළිබඳ කොපමණ සුන්දර අත්දැකීම් ප්‍රමාණයක් ලියන්න එතුමියට හැකියාව තිබ්බද කියන එක. ඉතින් මැටි ගෙදර ළමයි පිළිබඳ පොඩි නෝට් එකක් දාන ගමන් අපේ සිබිල් වෙත්තසිංහ මහත්මිය මෙන්න මෙහෙම කියලා තියෙනවා පළවෙනි පිටුවේ. ඉතින් එතුමිය කියලා තියෙනවා එතුමිය පොඩි කාලේ ගමේ ඉන්නකොට අත්තම්මත් එක්ක අත්තම්මට ලිඳක් තිබ්බත් නාන්න ළඟ තිබිච්ච තොටුපළට යනවලු. ඉතින් ඒ යනකොට යෝධ ගොරක ගහක් තියෙනවලු. ඒ තියෙන අතරේ උන් දකිනවා ගුහාවක්. ඒ ගුහාව ඇස්සේ ඉන්න හාව දකිනවා. ඉතින් මේ ගුහාව සම්බන්ධයෙන් ඇත්තටම වැදගත් වෙයි කොහොමද මේ පොතේ පැහැදිලි කරනවා ගමේ ඉන්න මැටි ගෙදරක ඉන්න ළමයි ධනවත් ගේකට ඒ ගුහාව තුලින් ගිහිල්ලා කොහොමද විනෝද වෙන්නේ කියලා. ඉතින් මේ ගුහාවේ කතාව එතුමියට මතකයට නැගින්නේ මේ විදිහට කියලා කියනවා. ඉතින් පොඩි කාලේ එතුමිය ගමේදී ඒ වින්ද අත්දැකීම් එක්ක තමයි මේ වගේ සුන්දර කතාවක් නිර්මාණය වෙන්නේ. ඉතින් මැටි ගෙදර ළමයි කියන පොතට ගියොත් ඉතින් විශේෂයෙන්ම මේකේ සුන්දර ගමක ජීවත් වෙන දුප්පත් ගෙදරක ජීවත් වෙන මැටි ගෙදරක ජීවත් වෙන ළමයි පිරිසක් ළඟම තියෙන මහා මන්දිරයකට ගුහාවකින් රිංගලා ගිහිල්ලා ඒ ගෙදර ඉන්න ටිකක් කතා කරන්න ටිකක් දුර්වල වෙච්ච ළමයෙක් එක්ක සෙල්ලම් කරලා ඇවිල්ලා උන්ගේ ජීවිතය ගෙවලා කොහොමද කාලයත් එක්ක කතා කරන්න බැරි පොඩි ළමයටත් කතා කිරීමට හැකියාව ලැබෙන්නේ කියන එක. ඉතින් මේක පැත්තටම පොඩි ළමයින් වෙනුවෙන් නිර්මාණය කරපු කෙටි කතාවක් වුණත් විශේෂයෙන්ම මේක තුළ වර්තමාන සමාජ යථාර්ථයකුත් කතා කරන්න සිබිල් වෙත්තසිංහ මහත්මිය මං හිතන්නේ උත්සාහ කරලා තියෙන විශේෂයෙන්ම ධනවත් පවුල්වල ගේට්ටු වලින් කොටු වෙලා බැමි වලින් කොටු වෙලා හිර වෙච්ච ළමයි ඉන්නවා. ලෝකයේ දකින්නේ නැහැ. සුන්දර සමාජය දකින්නේ නැහැ. පරිසරය දකින්නේ නැතුව හිර වෙච්ච ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතරෙම දුප්පත් ළමයි සමාජයත් එක්ක ගැටිලා පරිසරයත් එක්ක ගැටිලා ලෝකයක් දැකලා අත්දැකීම් ලැබලා සතුටින් ඉන්න පිරිසක් විදිහට ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ දෙකේ සංකලනය පිළිබඳ තමයි ඇත්තටම මෙතුමිය කතා කරන්නේ. දුප්පත් ළමයි යන්න ඕනේ ධනවත් ගෙවල් වලට වගේම ධනවත් ගෙවල් වල ළමයිනුත් මේ දුප්පත් ළමයින්ගේ ලෝකය දකින්න තරම් සමාජය විවෘත වෙන්න ඕන කියන එක තමයි ඇත්තටම මෙතුමිය සමාජ පණිවිඩයකුත් මේ ඔස්සේ ලබා දෙමින් කතා කරනවා. ඉතින් ඔක තමයි මැටි ගෙදර ළමයි කියන කෘතිය පිළිබඳ අපි අද කතා කරේ සිබිල් වෙත්තසිංහ මහත්මිය. ළමයින්ට නව කතාවක් වුණත් මේක ඉතා විශාල පණිවිඩ ප්‍රමාණයක් සමාජයට සහ වැඩිහිටියන්ට ලබා දෙනවා. මොකද මේ තියෙන සමාජ තත්ත්වයක් එක්ක විකෘති වෙච්ච ළමයින්ගේ පරිසර තත්ත්වයක් එක්ක උන් රාමුවට කොටු වෙලා හිර වෙලා තියෙන සමාජයෙන් එළියට එන්න නම් මේ කියන නිදහස ලබා දෙන්න ඕන කියන එක මේ පොත ඔස්සේ මම හිතන්නේ සිබිල් වෙත්තසිංහ මහත්මිය මැටි ගෙදර ළමයි කියන
කෘති ඔස්සේ අපිට කතා කරනවා. ඉතින් තවත් දවසක අපි අලුත් පොතක රිවිව් එකකින් හමු වෙමු එහෙනම්. තාමත් ඔබ අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් කියලා ඉල්ලන ගම. දවස් පොත් බුක් රිවිව් එකකින් අපි නවතිනවා. ඔබට සුබ දවසක්.